ඔයත් වෙබ් එකකට එහෙම නැත්නම් ඇප් එකකට යනකොට ඔයා රොබෝ කෙනෙක් නෙමෙයිද කියලා අහලා තියෙනවද? ඉතින් ඔයත් එකපාරක් හරි මෙන්න මේ වගේ මොකක් හරි කැප්චර් එකකට මුහුණ දීලා ඇති. ගොඩක් වෙලාවට ඔයාලට මේක කරදරයක් වෙලා ඇති. හැබැයි ඔයාලා දැනගෙන හිටියත් අපි මේ කරන පුංචි වැඩෙන් ඉන්ටර්නෙට් එකට ලොකු ආරක්ෂාවක් හම්බ වෙනවා. ඉන්ටර්නෙට් ඇවිල්ලා ටික කාලයකට පස්සේ කියන්නේ 1990 අගභාගයේදී වගේ බොඩ්ලා ඉන්ටර්නෙට් එකට ලොකු ඇටැක් එකක් කරන්න ගන්නවා. මෙතනදී බොරු ස්පෑම් මේල් හදලා මේල් කරන්න ගන්නවා. ඒත් එක්කම වෙබ්සයිට් වලට හොරෙන් ලොග් වෙලා ඒ වගේ data උස්සන්න ගන්නවා. ඔන්න වගේ ගොඩක් විකාර වැඩ කරන්න ගන්න. ඉතින් මේ නිසා ඕන වෙනවා වෙබ්සයිට් වලට සහ ඇප්ලිකේෂන් වලට එන්නේ බොට්ලාද එහෙම නැත්නම් ඇත්තම යූසර්ස්ලාද කියලා අඳුන ගන්න. මෙතනදී පාවිච්චි කරපු ටෙක්නොලොජි එක තමයි රිවර්ස් ටියුරින් සිස්ටම් කියන ටෙක්නොලොජි එක. මෙතනදී වෙන්නේ බොට්ලාට පහසුවෙන් කරන්න බැරි හැබැයි මිනිස්සුන්ට පහසුවෙන් කරන්න බැරි චැලෙන්ජ් එකක් දීලා බොට්ලාව ෆිල්ටර් කරගන්න එක. 1997 ඇල්ටා විස්ටා කියන සමාගම මේකට සොලියුෂන් එකක් විදිහට OCR ටෙක්නොලොජි එකට අහු වෙන්නේ නැති වෙන්නේ. ඒ කියන්නේ කම්පියුටර්ස් වලට තියෙන අකුරු අඳුනා ගැනීමේ හැකියාවට අහු වෙන්නේ නැති වෙන්න අකුරු විකෘති කරලා රූප එක්ක කම්බයින් කරලා දෙනවා මිනිස්සුන්ට අඳුන ගන්න කියලා. ඉතින් බොට්ලාට මේ වැඩේ කරන්න බැරි වෙන හින්දා මෙතනදී බොට්ලාව ෆිල්ටර් කරලා ඇත්ත මිනිස්සු විතරක් වෙබ්සයිට් එකට එහෙම නැත්නම් ඇප්ලිකේෂන් එක ඇතුළට ගන්න හැකියාව ලැබෙනවා. හැබැයි අද අපි මේ දාන කැප්චර් කියන නම හම්බෙන්නේ මේකට 2003 දී. ඒක දීර්ඝ තේරුම මම මේ කොහෙන් හරි දාලා තියන්නම්. ඉතින් මේකට මූලිකත්වය අරගෙන කටයුතු කරන්නේ CMU යුනිවර්සිටි එකේ රිසර්ච් ටීම්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද අපි දාන I am not a robot capture system එක සහ අපි දකින්නවත් නැතුව back end එකේදී වෙන capture system ගොඩක් දියුණු තත්ත්වයකටපත් වෙන්න පදනම වැටෙන්නේ මෙන්න මෙතන. ඉතින් අපිට පොඩි වෙලාවකට පුංචි කරදරයක් වුණත් අපි මේ කරන පුංචි වැඩෙන් ඉන්ටර්නෙට් එකට ලොකු ආරක්ෂාවක් හම්බ වෙනවා.